මුළු විශ්වයේ මෞංකාර සර්වබලධාරී ජීවමාන දෙවි පියාණනේ ඔබගේ පුත්‍රෝ ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ අගෝස්තු මාසයේ පළවෙනි ඉරුදින අපි ඔබට ප්‍රීතියෙන් මෙහෙ කරන්න යනවා. සමිඳුනි මේ කාලයට ඔබගේ ආශිර්වාදයක් ඔබගේ බලය ඔබගේ ආලේපය නිදහස් කළ බැන. සමිඳුනි ගීතික කණ්ඩායමත් නමස්කාරය මෙහෙට ඔබගේ දාසියත් වාදනය කරන ඔබගේ දරුවා මේ කණ්ඩායම වහන්සේ ආලේපයෙන් ගෙනියන්න මහිමෙන් මහිමයට ගෙනියන්න බලයට ගෙනියන්න ඔබගේ අභිමුඛත්වයෙන් ශුද්ධාත්මයෙන් පූර්ණ කළ බැන. දුක වේදනා ගාවිනා ප්‍රශ්න කරදර ලෙඩ රෝග මැද්දේ මේ ස්ථානට පැමිණෙන ඔබගේ මනුෂ්‍ය ජීවිත හැම ආත්මයක් සමිඳුනේ ඔවුන් ආපු විදියට ස්වාමිනේ පිටත් නොකර ඔවුන්ට ඔබ වහන්සේ මුණ ගැසිලා ආශිර්වාද කළ බැනවල මේ ලැබෙන සියලු ගෞරවය සියලු මහිමය සියලු නමස්කාරය ඔබට පමණක් පුද දෙමින් මේ කාලය මුළු දේහමයම ඔබගේ දෑත්තට බාර කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් ආමේන්. අපි දේවචනයට ඇහුම්කන් දෙන්න යනවා. හැකි කෑම කෙනෙක් දේවචනේ පෙළ ගන්න ගීතාවලියේ 148 වෙනි පරිච්ඡේදය. මුළු මැවිල්ල ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළ යුතුයි කියලා මෙතන කියවෙනවා. අපි වචනය ඇහුම්කන් දෙමින් අපි নমස්කාරයට ඇතුල් වෙමු. 148 පරිච්ඡේදයේ අපි පද 13ක් කියන්න යනවා. එකේ සිට අපි සියලු දෙනාම ශබ්දයෙන් ස්වාමීන් වහන්සේට කියමු. ස්වාමීන්ට ප්‍රශංසා කරව. ස්වර්ගවල සිට ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව. උස්තැන්හි උන්වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ සියලු දූතයනි උන්වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ මුළු සේනාව උන්වහන්සේට ප්‍රශංසා කරව. චන්ද්‍රා සූර්යනි උන්වහන්සේට ප්‍රශංසා කරව. දීප්තිමත් තාරකා සියල්ලනි උන්වහන්සේට ප්‍රශංසා කරව. ස්වර්ගවල ස්වර්ගේනි අහසට උඩින් තිබෙන ජලයනි උන්වහන්සේට ප්‍රශංසා කරව. ඒ සියල්ලෝ ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අනකලසේක. එවිට ඒවා මවන ලද්දේය. උන්වහන්සේ සදාකාලටම ඒවා පිහිටවුසේක. උන්වහන්සේ නැති නොවන නියෝගයක් කළසේක. මහා සර්පයන් හා ගැඹුරු තැන් සියල්ලෙනි ගිනි සහ ගල් වර්ෂාවෙනි හිම සහ වාෂ්පයෙනි උන්වහන්සේගේ ආඥාව ඉෂ්ට කරන මරුතේනි කඳු සහ හෙල් සියල්ලෙනි පළ දෙන ගල් සහ කිහිරි වෘක්ෂ සියල්ලෙනි තිරිසනුන් හා සියලු සිව්පාවෙනි උරුගුන් හා පියාඹන පක්ෂීනි පොළවේ රජුන් හා සියලු මනුෂ්‍ය වර්ගයනි අධිපතින් හා පොළවේ සියලු විනිශ්චයකාරයනි තරුණයන් හා තරුණියනි මහල්ලන් හා බාලයනි පොළවේ සිට ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව. ආමෙන්. මේ උදෑසන දේ වචනේ සඳහන් වෙලා තියෙනවා. මැවිල්ල ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න කියලා තියෙනවා. ඉතින් මැවිල්ල ස්වාමීන් වහන්සේ කැමැත්ත අද වෙනතෙක් කරමින් උන්වහන්සේට ප්‍රශංසා කරන. එහෙනම් තව කවුද ප්‍රශංසා කරන්න කියන්නේ? පොළවේ රජුන් හා සියලු මනුෂ්‍ය වර්ගෙනි සියලු ජාතිනේ අධිපතියනි සියලු විනිශ්චයකාරයනි තරුණියනි මහල්ලන් බාලයනි පොළවේ සිට ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කෙරෙත්වා කියනවා. මේ උදෑසන අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න යනවා. අපි ප්‍රීතියෙන් යුතුව උන්වහන්සේට ගායනා කරමින් උන්වහන්සේගේ නාමය උසවන්න යනවා. අපි මේ වචනය හොඳින් මතක තියාගමු. ස්වාමීන් වහන්සේ අප තුල බලවත් දේ කරන තැන් වහන්සේ මේ මැද්දේත් උන්වහන්සේ බලවන්තව සිටිනවා. ආමෙන්. ඔබයි මමයි අදහන දෙවියන් වහන්සේ සියල්ල කළ හැකි. එහෙනම් අපි සියල්ල කළ හැකි දෙවියන් වහන්සේව තමයි මේ උදෑසන නවදින්න යන්නේ. අපි ස්වාමීන් වහන්සේට ගායනාවෙන් අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ස්වාමීන් වහන්සේ අප තුල සිටින නිසා අපිට බලවත් දේ කරන්න පුළුවන්. අපි ගායනා කරමු මා බලවත් කරනා මගේ සමිඳුන් තුල මට සියල්ල කරන්න පුළුවන්. අපි අත්පොළ සන්නාදය දෙමින් ප්‍රීතියෙන් යුතුව ගායනා කරමු.
සඵල වෙන්න ඔබ වහන්සේගේ ගෞරවයට ඇතුල් වෙනවා. අපි ස්තුති දෙමින් ඔබගේ මන්දිරයට ඇතුල් වෙනවා. ඔබ මනස සිටු ඔබගේ නාමය වන්දනයට අපි ඔබගේ අභිමානයට ඇතුල් වෙනවා. ඔබ වහන්සේම නම දින පිණිස ඔබට ප්‍රශංසා වේවා. ඔබට ගෞරවය වේවා. ස්වාමී ඔබට මහිමා වේවා. ස්වාමී මේ උදෑසන ඔබ නම දීම මගේ එකම ප්‍රීතියයි ස්වාමී. ඔබගේ නාමය උසස් කිරීම තමයි මම ජීවත් වන්නේ ස්වාමී. ස්වාමී සතිය පුරා වහන්සේ මාත් පුදුම දේ කරන වහන්සේ ඔබයි ස්වාමී. මා ආරක්ෂා කරන ඔබට නමස්කාර වේවා. මට දෙවියන් වහන්සේ ඔබයි ස්වාමී. සමාදානයේ කුමරන්නේ නැවතෙනව ස්වාමීනි. අපි පාද පොදරුවේ පාදයෙන් සමග කරනව දෙවියන් වහන්සේට ගෞරවයෙන් ස්වාමීනි අසේ කල්රෝමෙන් අපි රැක ගන්නව දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ශ්‍රී ශමවරේ අනුරණවස්සේ ගෞරවය शुद्ध ඔබ शुद्ध ඔබ අලංකාර ඔබ වහන්සේ සමසමය මහිමාන්විත අපේ ජීවිතේ මෙතනගෙන දෙවියන් වහන්සේට ගෞරවය දෙනවා පියාණනි. එහා යහරේ අපි සමජියමානයි අපි සමදිනව අපි සපයනව දෙවියන් යශාව සමසිනව දෙවියන් යානිස් අපේ ඡායනව දෙවියන් වහන්සේට ගෞරවය දෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ ශරාය वහන්සේ පාර්වතී වූ දෙවියන් වහන්සේ ස්වාමීනි වහන්සේට ගෞරවය සියලු මහිමය සියලු නමස්කාරය වහන්සේට පමණක් පුද කරමි යේසුනි. ඔබට නමස්කාර වේවා. විශ්වවදනරේ ඔබ වහන්සේ අපිව පවිත්‍ර කරගෙන වහන්සේ බෑනි ස්තුති කරනවා පියාණනි. ශමලරියන් ඔබගේ අවස්සේ ශමවරයන් ස්වාමීනි අපට නමස්කාර වේවා. සදාකාලෙම ජීවිත සිරිනෝ එකමකට වඩා ගෞරවය දෙනවා ස්වාමීනි. උසස්සැනි වැඩ වාසය කරන්නව දෙවිඳුන්ට ප්‍රශංසා වේවා. මගේ දෙවියන් වහන්සේ මේ ගීතිකාව යනතුර ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේ ඔබයි අතර සම්බන්ධතාවය නිවැරදි කරගන්න. අපේ දෙවියන් වහන්සේ ශුද්ධෝදයන් වහන්සේ උන්වහන්සේව නම දින්න පුළුවන්. උන්වහන්සේව නමස්කාර කරන්න පුළුවන්. ශුද්ධකම ඇතුවයි. ශුද්ධකම අලංකාරය ඇතුව අපි දෑත් ඔසමින් උන්වහන්සේව නම දින්න ඕනේ. අපේ හදවත අපේ සිතුවිලි දුරදී දකින්නා වූ දෙවියන් වහන්සේට අපේ අඩුපාඩුකම් කියා දෙමින් අපි මේ වෙලාවේ පවිත්‍ර වෙමු. උන්වහන්සේගේ පූජාව වේලේ වලින් පවිත්‍රතාවය ලැබමින් අපි විසකමක් ඇතුව උන්වහන්සේගේ අභිමුඛත්වයට ඇවිල්ලා අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ ප්‍රශංසා කරමු උන්වහන්සේට. අපි කියමු ඊට වඩා සුදු කරනවා ඔබේ Sama
ස්වාමිනේ මම මගේ රැකියාවට මූලික තැන දුන්නා නම් ඔබට වඩා ස්වාමිනේ මම ෆෝන් එකට කාලය දුන්නා නම් අද සමා වෙන්න කියලා ඔබට කියන්න පුළුවන් මේ වෙලාවේ. ඔබ කනස්සලු නනන් ස්වාමීන් වහන්සේගෙන් සමාවයි දෙන්න පුළුවන්. I'll be more
Ira sanda karo sama
ඔබ වහන්සේට ශක්තිය කරනවා ස්වාමිනේ ස්වාමිනේ අපිට දවල් පිණිසද රාත්‍රියේ පිණිසද ඔබ මේ සියලු දේවල් ගැන ස්තුති කරනවා ස්වාමිනේ අපේ ජීවිත ඔබ වහන්සේ අපේ මවන්න ප්‍රථම අපේ සෑදුව කපෝලෝරිය ස්වාමිනේ පොළවේ ඔබ වහන්සේගේ සරණවා ශක්තිය ඔබ වහන්සේගේ මානසික දේවයන් වහන්සේ ස්වාමිනේ බුදුමහණියාවේ පූර්ණ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ශක්තිය දේවයන් වහන්සේ ඔබයි වහන්සේගේ ශක්තිය බීජ ඔබ වහන්සේ ඔබයි ඔබ වහන්සේ ඔබට ශක්තිය වේවානේ ඔබ වහන්සේ අපේ තවත් සෝමනේ මනුෂ්‍යයන්ගේ අපේ තවත් මනුෂ්‍යයන්ගේ ඔබ වහන්සේ තුරේ දෙවි මනුෂ්‍යයන්ගේ බලේ ඒ පෙනියගේ සෝමනේ සමහන අපේ ප්‍රේමයෙන් වෙනවා සෝමනේ ඔබ වහන්සේ වේවා සෝමනේ ස්වාමිනේ ඔබට නමස්කාර කරන කිසිවෙක් නැහැ ස්වාමිනේ ඔබ වහන්සේ බලවන්තෝ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ ස්වාමිනේ ඔබ වහන්සේ අද දවසේදී ජීවමාන අප මාතේ සිටින නිසා ස්තුති ස්වාමිනේ ඔබ වහන්සේ රචනා කරනවා කරන වහන්සේ නිසා ස්තුති ඔබ සියලු ප්‍රශංසාව ගෞරවය මහිමය ලබන වටිනා දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමිනේ ඔබට ගෞරවය වේවා ස්වාමිනේ ඕ රජුගේ රජතුමාන ඔබයි ස්වාමි වරුන්ගේ ස්වාමීන් වහන්සේ ඔබයි ස්වාමිනේ ඔබට මහිමය වේවා ස්වාමිනේ ඔබට ගෞරවය වේවා ස්වාමිනේ ඔබට මහිමය වේවා ස්වාමිනේ ස්වාමිනේ අපිට අභියෝග හමු වේදී ස්වාමිනේ අපි මිනිස්යන් දෙස නොබලන්නේ මන්ද ස්වාමිනේ මාගේ උපකාරය ඔබයි ස්වාමිනේ අපි කඳු දෙසට ඇස්සසවන්නේ මේ ඔබ වහන්සේ වෙතටයි ස්වාමිනේ ස්වාමිනේ අපිට උපකාර පැමිණෙන්නේ කොහෙන්ද ස්වාමිනේ ඔබගෙන්ම පමණයි ස්වාමිනේ ඔබට ස්තුති මේ උදෑසන ස්වාමිනේ ඔබගේ වචනය නිසා ස්තුති ඔබගේ වචනෙන් අපව ධෛර්යමත් කරන නිසා ස්තුති ස්වාමිනේ ඔබට ප්‍රශංසා වේවා ඕරිකා මම මශිරා Mage, I so surrender.
Mama,
මන කිචුවව දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා යහෝවා රාෆා භාග්‍යවතුන් දෙවියන් වහන්සේ ඔබ අපේ මිනිස් කරා වේවා ඔබ වහන්සේ ප්‍රේමී ස්වාමිනේ ඔබගේ මහත් වූ ප්‍රේමය ගැන කිව නොහැකි තරම් ය ස්වාමිනේ අපට මෙතරම් ප්‍රේම කරන්නේ ඔබ පමණයි ස්වාමිනේ ස්වාමිනේ ඔබට අද අපි දකිනවා මිනිස්යා ලෞකික සැප සම්පත් නිසා ස්වාමීන් වහන්සේව අත්හැර යන කාලයක් තියෙනවා. ඔබ කියනවාද ස්වාමිනී මම ඔබව අත්හැර යන්නේ මම ඔබව දාලා යන්නේ මම ඔබට ආදරේ කියලා ඔබ මේ උදෑසන කියනවාද? හැඟීමකින් නොව ස්වාමීන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් වෙමින් අපි මේ දේ කියමින් ස්වාමීන් වහන්සේට තව තව ප්‍රශංසා කරමු. එදා අතීතයේ ස්වාමීන් වහන්සේව අත්හැර ගියේ නෑ. ස්තේපන් ගල්ගසා මැරුවා. බොහෝ වේද සාසිකාරයන් අපේ ඉදිරියේ ඔවුන්ගේ ජීවිතේ පූජා කළා. සිංහයන්ට දරුවන් කන්න දුන්නා. මේ හැම දෙයක් පස් කරාවේ උන්වහන්සේගේ ප්‍රේමය නිසායි.
ඔබට ස්තුතියි ස්වාමිනේ. ඔබට ස්තුතියි ස්වාමිනේ. ඔබගේ රැකවරණය යටතේ මා ගෙනාවට ස්තුතියි ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ දේරා නිසා ස්තුති කරනවා ස්වාමිනේ. මගේ ආත්මේ නිල්තන ගොදුරු බෙන් වල ලකින්න සලස්වන්නේ ඔබයි ස්වාමිනේ. ස්වාමිනේ තවදුර යන්න මා සවිමත් කරන්නේ ඔබයි ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේ මා සවිමත් කරන්නා වූ ස්වාමීන් වහන්සේ ඔබයි ස්වාමිනේ. ස්වාමිනේ මගේ පාද මුදුරෙන්ගේ පාද මේ ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමිනේ හරි දේ කරන්න ඔබ වහන්සේ මගේ පාද සවිමත් කර ඇති නිසා ස්තුති කරනවා. ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ සැහැසලෙන්න මට දී ඇති ඒ ඔබගේ ප්‍රේමය නිසා අනුග්‍රහය නිසා ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා ස්වාමිනේ. ඔබගේ ආදරය සෑහේ ස්වාමිනේ. ඔබගේ ආදරය සෑහේ ස්වාමිනේ. ස්වාමිනේ වෙන කිසිවෙකුගෙන් ස්වාමිනේ ඔය ආදරය සෑහේ නොතේ ස්වාමිනේ. ඔබගේ ආදරය තමයි අපි සනසන්න පුළුවන් ස්වාමිනේ. ඔබගේ ආදරයෙන් පමණයි අපේ හදට සහනය ලැබෙන්නේ. ඔබගේ ආදරයෙන් පමණයි අපේ මනස සුවපත් වෙන්නේ. ස්වාමිනේ මේ පොළවේ සෑම බලකින් අප නිදහස් කරන්නේ ඔබයි ස්වාමිනේ. මේ ගමන සැහැල්ලුවෙන් යන්න ඔබ වහන්සේ අප සමග සිටින නිසා ස්තුතියි. ශුද්ධාම දෙවියන් වහන්සේ අපට මාර්ග පෙන්වන නිසා ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා කරනවා. ඔබට මහිමය දෙනවා ස්වාමිනේ. ඕ ස්වාමිනේ ඔබ වාස්තර යන්නේ ස්වාමිනේ. ඔබ මාගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේ ස්වාමිනේ. අන්තිම දක්වා ස්වාමිනේ ඔබ වහන්සේ නතර මේ ගමන යන්න පොරොන්දු වෙනවා ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේ නිසා ස්තුති කරනවා. ඔබට මහිමය වේවා ස්වාමිනේ. කන්තිලා මම ශීලා බබා කන්තිලා බබා ඕරිකා මම ශීලා මම කන්තිලා මම ඕරිකා මම ශීලා මම කන්තිලා මම ශීලා මම ස්වාමිනේ ඔබගේ ප්‍රේමය ඉතාමත් මහත් වූ නිසා ස්තුති කරනවා ස්වාමිනේ. ඔබගේ එකම පුත්‍රයන් දෙන තරම් මට ප්‍රේම කළේ නිසුබයි ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේ මගේ සෑම අයිතිකම මට කමාව දෙමින් ඔබ වහන්සේ මට ධර්මිෂ්ඨ වස්ත්‍රයක් පරන් දෙමින් ස්වාමිනේ ඔබ වහන්සේගේ දරුවෙකුට මා බාරගත්තාට ස්තුති කරනවා ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේ දුන්නා වූ සතුට ඒ සමාදානයේ සුවය ගැන ස්තුති කරනවා ස්වාමිනේ. පළවේ ජීවත් වෙන්න දීලා තියෙන කරුණාව ගැන ස්තුති කරනවා ස්වාමිනේ. මට ඇති සියල්ල ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. ඔබට මහිමය වේවා මහිමය වේවා ස්වාමිනේ. දහසක් අතරින් ඔබ වහන්සේ අපව තෝරාගත්තාට ස්තුති කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ මවගේ කුසේදීත් මා භයානක ලෙස පුදුම ලෙස නිර්මාණය කළ තැන් වහන්සේ නිසා ස්තුති කරනවා ස්වාමිනේ. ඉපදුණුදා පටන් ඔබ වහන්සේ මා සමග සිටියා ස්වාමිනේ. මට හැදෙන්න වැඩෙන්න ඔබගේ කරුණාව දුන්නා ස්වාමිනේ. ඒ හැම දෙයක් නිසා ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනේ. ඔබට මහිමය වේවා ස්වාමිනේ. ඔබට මහිමය දෙනවා මගේ දෙවියන් වහන්සේ. පොළ හදවතින් ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ. මගේ දෑතේ සවියෙන් නෙවෙයි මගේ නුවණේ බලයෙන් නෙවෙයි දෙවිදුන්ගේ ආත්මයයි මාව රැගෙන යන්නේ. ආමෙන්. කී දෙනෙක් ඔබගේ ශක්තියෙන් ජය ගන්න යනවා මේ පොළවේ? අන්තික පල්ලෙයටද? ඔබේ ශක්තියෙන් මේ පොළවේ ජය ගන්න යන අය පොඩක් අතුස්සලා පෙන්නන්න. කවුරුත් නැද්ද ඔබේ ශක්තියෙන් ජය ගන්න යන? කාගේ ශක්තියෙන්ද ඔබ ජය ගන්න යන්නේ? කියන්නේ මම ජේසුගේ ශක්තියෙන් ජය ගන්නවා. තමන්ගේ ශක්තියෙන් ජය ගන්න යන අය පරාජිතව වැටෙනවා මේ යුගයේ. දෙවියන් වහන්සේව තමන්ගේ ශක්තිය කරගත්තොත් ඔබ නවත්තන්න මොන පර්වත ඉදිරියට ආවත් බැරුව යනවා. ආමෙන්. හalleluya. මගේ දෑතේ සවියෙන් නෙවෙයි මගේ නුවණේ බලයෙන් නෙවෙයි දෙවියන් වහන්සේගේ ආත්මය අපේ රැගෙන යන්න ඕනේ. හalleluya. මගේ දෑතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ. කියමුද? මගේ දෑතේ සවියෙන් නොවේ මගේ නුවණේ
බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ අධිකෝසල දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ ආමෙන් අපි කියමු අත්පොලසන්තෙන් ගායනා කරමින් ආමෙන් හalleluya නමස්කාර වේවා ස්වාමිනී මේ වචන ආලිප කළ මැනව ඔබගේ මහිමය සඳහා සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ හalleluya මගේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ පහා නොවන කිසිම දෙයක් නැහැ. ආමෙන්. ඔයා හිත ගන්න ඕනේ යත් එක්කයි. නැත්තම් කඳු හැමදාම ඔයා ඉදිරියේ. යෝධය හැමදාම ඉදිරියේදී. සම්පීඩුන් ඉදිරියේ පහා නොවන කිසිවක් නැතේ. කඳු පර්වත දිවි යාවේ සැමවේලේ කියමුද සමීදුන් ඉදිරියේ මහනුවන කිසිවක් නැතේ ආමෙන් කඳු පර්වත දියවි යාවේ සැමවේලේ කියමුද බලය නොවේ දෙවිඳුගේ ආත්මයයි සේනාවල රජිදුන් කියයි සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ මගේ දැට සවියෙන් නොවේ හalleluya මගේ බලයෙන් නොවේ සියුමනම දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ නමස්කාර වේවා නමස්කාර වේවා හalleluya ස්වාමීන්ගේ ආත්මය එයාගේ වචනේ තමයි බලය වචනේ වාළඟ තියෙනවනම් යක්ෂයව දෙබෑ කරන්න පුළුවන් මුහුදව දෙබෑ කරන්න පුළුවන් පර්වත දෙබෑ කරන්න පුළුවන් හalleluya දෙව්වදනයි ඔබගේ ආලෝකය වූයේ මාලිගයයි ඔබගේ මාතැති නිමවන්නේ දෙව්වදනයි ඔබගේ ආලෝකය වූයේ මාලිගයයි ඔබගේ යනනි මාතැති නිමවන්නේ බලය නොවේ බලය නොවේ දෙවිඳුගේ ආත්මයයි සේනාවල රජිදුන් කියයි සවිය නොවේ මගේ ආත්මයයි සේනාවල රජිදුන් කියයි මගේ දැතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ මගේ දැට සවියෙන් නොවේ හalleluya මගේ නුවණේ බලයෙන් නොවේ
මගේ දැත්තේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ මගේ දැත්තේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන රැගෙන යන්නේ ආමේන් 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 මදි මදි ඔය අප්පුඩිය ශක්තිය මදි දෙවියන් වහන්සේගේ ආත්මය නම් ගහන්න ඕනේ ආමේන් කීතනෙක් කියනවාද මගේ ශක්තියෙන් තමයි මම යන්නේ අතුසල කියනවා ඔබගේ ශක්තියෙන් දුවන්න බෑ තවදුරටත් ආමේන් අප්පුඩියක් ගහනකොට දෙවියන් වහන්සේගේ ආත්මෙන් අප්පුඩිය ගහන්නේ. යාඥා කරනකොට දෙවියන් වහන්සේගේ ආත්මෙන් යාඥා කරන්නේ. දන ගහනකොට දෙවියන් වහන්සේගේ ආත්මෙන් දන ගහන්නේ. හරිද? ගීතිකා කියනකොට දෙවියන් වහන්සේගේ ආත්මෙන් ගීතිකා කියන්නේ. වාදනය කරනකොට දෙවියන් වහන්සේගේ ආත්මෙන් වාදනය කරනවා. එතන තමයි දෙවියන් වහන්සේගේ බලය දෙන්නේ. ආමේන්. දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ අන්තිකොස්සලගේ සභාව කියමුද දෙවිඳුගේ හැමම බලාගෙන කියන්න තව හැමම දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ අපුඩිය ගහවද ආත්මෙක් බාන ආත්මෙක් අපුඩිය ආමේන් ආමේන්